හයිබුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට තවත් එක්ස්ප්‍රෙෂන්ස් වගේක් අරගෙන ආවා. ඉතින් මේ ටික ඔයා ලියා ගන්න, ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න, උනන්දුවෙන් උත්සාහයෙන් කැපවීමෙන් වැඩ කරන්න. කෙටි කාලෙකින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. හරි. පළවෙනි එක තමයි ඔයා කියන්න ඕනේ ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා ඔයා කියන විදිය තමයි no fear of that. No fear of that කියලා කියන්නේ ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ කියලා කියන එක. ඊළඟ එක්ස්ප්‍රෙෂන් එක තමයි ඒක අසාධාරණයි කියලා ඔයාට කියන්න ඕනේ. ඒක අසාධාරණයි කියලා කියන විදිය තමයි it's unreasonable. It's unreasonable. ඒක අසාධාරණයි. ඊළඟ එක්ස්ප්‍රෙෂන් එක තමයි ඔහු ගැන මතක් කරන්න එපා. ඔහු ගැන මතක් කරන්න එපා කියන්නේ don't remind of him. Don't remind of him කියලා කියන්නේ ඔහු ගැන මතක් කරන්න එපා. Don't remind of him. හරිද? Don't remind of it කියලා කිව්වොත් ඒ ගැන මතක් කරන්න එපා. Don't remind of her කියලා කියන්නේ ඇය ගැන මතක් කරන්න එපා කියලා කියන එක. ඊළඟ එක ඔයාට කියන්න ඕනේ කාට හරි කලබල වෙන්න එපා කියලා. කලබල වෙන්න එපා කියලා ඔයා කියන විදිහ තමයි don't get excited. Don't get excited කියලා කියන්නේ කලබල වෙන්න එපා කියලා කියන එක. ඉතින් මේක ඔයාට වටිනවා නම් අද ඉගෙන ගත්ත දේ ඔයා ෂෙයා කරන්න. ඉංග්‍රීසි භාෂාවත් එක්ක නිරන්තරයෙන් රැඳිලා ඉන්න කෙටි කාලෙකින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න.